සුබ දවසක් ඔයාලා හැමෝටම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. මිහින්තලය හෙවත් මිස්සක පව්ව නමින් හැඳින්වෙන කඳු පර්වතයේ ආශ්‍රිත පෙදෙස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සිය ගණනකට සෙවන සැලසූ අතර උන්වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ පින්බිමකි. මිහින්තලා භූමිය අනුරාධපුරයේ සිට ශ්‍රී කුණාමලය මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ දුරින් මාර්ගයට ඉතා සමීපව පිහිටා තිබේ. මිහින්තලේ රජමහා විහාරය කියන්නේ ලංකාවේ තියෙන ඉතාම පූජනීය ස්ථානයක්. බුදුදහම ලංකාවට හඳුන්වා දුන් ඓතිහාසික සිදුවීම සිදු වූයේ මෙම මිහින්තලා පුදබිමේ. බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන පරිදි පොසොන්පුර 15වක පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ සහ පිරිස බෞද්ධ ආගම රැගෙන ලංකාවට පැමිණි පසු දේවානම්පියතිස්ස රජු හා පිරිසට ධර්මයේ දේශනා කළ ස්ථානය මිහින්තලය ලෙස හඳුන්වයි. මිහින්තලේ ප්‍රධාන පූජනීය ස්ථාන කිහිපයක් තියෙනවා. එහි අතර අම්බස්තල දාගැබ බොහෝ විශේෂත්වයක් ගන්නවා. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජු හමු වුණා කියලා සැලකෙන තැන තමයි මේ දාගැබ පිහිටලා තියෙන්නේ. මිහින්තලා මහා සෑය ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ රජ කළ මහා දාටික මහා නාග රජු විසින් කරවන ලද මිහින්තලා මහා සෑය මිස්සක පව්වේ පිහිටි විශාලතම දාගැබයි. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නිදන් කොට තනන ලදැයි පැවසෙන මෙම මහා සෑය පූජාවලියේ සහ සිව්වන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ හැඳින්වෙන්නේ අම්බුඩු දාගැබ ලෙසයි. ආරාධනා කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රථමයෙන් දේවානම්පියතිස්ස මහරජතුමාට තිස්ස යන නාමයෙන් ආමන්ත්‍රණය කළේ මෙම කල් පර්වතයේ සිට බව සාම්ප්‍රදායික විශ්වාසයයි. මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව සුමන සාමණේරයන් වහන්සේ විසින් දෙවියන්ට ධර්මයේ ශ්‍රවණය සඳහා මේ පර්වතයේ සිට ආරාධනා කරනු ලැබූ එය ආරාධනා ගල යනුවෙන්ද මතයක් පවතී. කටුසෑය 4 වන මිහිඳු රජතුමාගේ මිහින්තලා පුවරු ලිපියෙහි හඳුන්වා ඇති කටුසෑය මෙය බව හඳුනාගෙන ඇත. ජනප්‍රවාදවල කියවෙන පරිදි මිහින්තලේ ගොඩනැගිලි තැනීම ආදී කර්මාන්ත සඳහා භාවිතා කළ අවියායුධ හා උපකරණ තැන්පත් කර කටුසෑය ඉදිකර ඇත. නැගෙනහිරින් දොරටු වැදීමෙහි මුරගල්, කොරවක්ගල්, සඳකඩ පහන, පියගැට පෙළ ආදීද දක්නට තිබේ. වේදිකාවක් මත ඉදිකර ඇති චෛත්‍ය පේසාවල්ලුවලින්ද සමන්විතයි. මිහින්තලා ආරාමයේ හිඳකිරීම සඳහා භාවිතා කරන ලද කම්හල් උපකරණ හා ආයුධ තැන්පත් කර ඇති මෙම ස්තූපය ඉදිකර ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. 19 වන සියවසේ මුල්භාගයේ ස්තූපය ආශ්‍රිතව කරන ලද කැණීම්වලදී ක්‍රිස්තු වර්ෂ 8 සහ 9 සියවස්වලට අයත් සිංහල හා සංස්කෘත භාෂාවෙන් ලියූ මහායාන සූත්‍ර පාඨ ඇතුළත් තඹතහඩු හමු වී තිබෙනවා. වාස්තු විද්‍යාත්මකව නිර්මාණයේ ලක්ෂණවලට අනුව මහායාන සම්ප්‍රදායට අයත් ස්තූපය ප්‍රමුඛ කරගත් අනුරාධපුර යුගයට අයත් විහාර සංකීර්ණයක් බව තහවුරු වෙලා තියෙනවා. වර්තමානය වන විට මෙම කටුසෑය හුදෙක්ම ජාති භේදයකින් තොරව බොහෝ පිරිස් තම සිතැඟි ඉටු කර ගැනීම උදෙසා බාරහාර වන ස්ථානයක් බවට පත්ව ඇත. නැති වූ දේ සොයා ගැනීම, ව්‍යාපාර දියුණුව, දරුපල ලැබීම ආදී බොහෝ කරුණු උදෙසා මෙම ස්ථානයට බාරහාර වන්නේ මෙම ස්ථානය ආරක්ෂා කරන අයනායක දෙවියන් උදෙසාය. කටුසෑයට බාර වූ විට එම බාරහාර වන සියලු දේ ඉටුවන බව ජනතාවගේ විශ්වාසයයි.